වල්හාලා නගරයේ දෙවැනි කොටස ඔන්න ඔයගලන්ට අරගෙන එනවා. පළවෙනි කොටස ඒ කියන්නේ කෝච්චි ගමන බැලුවේ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් දැන් අපි මේ ඊළඟට යන්නේ මේ වල්හාලා නගරයේ තියෙන රත්තරන් පතලක් ඇතුළ තුල. කොහොමද කියලා බලන්න. ඉතින් එන්නකෝ එහෙනම් අපි යමු මේ රත්තරන් පතල ඇතුලේ කොයි වගේද කියලා බලන්නත් ඒ රත්තරන් පතල් කර්මාන්තය ආශ්‍රිතව මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන දේවල් මොනවාද කියලා බලන්නත්. එහෙනම් අපි යමු. පතල තුල සංචාරය ආරම්භ කරන්න කලින් මෙන්න මේ ප්‍රදර්ශන කුටියට ගිහින් රන් කර්මාන්තය ගැන ගොඩක් තොරතුරු දැනගන්න වගේම කර්මාන්තයට යොදාගත් උපකරණ යන්ත්‍ර සූත්‍ර සංරක්ෂණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේකටත් අපි කලින් වෙන් කර ගැනීමක් කරලා ටිකට් මිලදී ගැනීමක් කරලා තමයි යන්න තියෙන්නේ. ඉතින් ට්‍රේන් රයිඩ් එක ගිහින් ආවට පස්සේ පතල ඇතුළට යන්න කලින් මෙතෙන්ට යන්න පුළුවන් නම් අපිට මේ රන් කර්මාන්තය ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේ දැනගත්ත දෙයක් තමයි මේ පතල ඉතිහාසය වර්ෂ 1860 දක්වා විහිදෙන බවත් මුලින්ම එඩ්වර්ඩ් ස්ට්‍රින්ගර් නම් පතල්කරුවා විසින් රන් සොයාගත් බවත් අපිට දැනගන්න ලැබුණා. පස්සේ කාලෙක ඔහුට කරන ගෞරවයක් විදිහට ඒ ප්‍රදේශයේ ගලාගෙන යන නදිය ස්ට්‍රින්ගර්ස් ක්‍රීක් ලෙස ඔහුගේ නමින් නම් කරලා තියෙනවා. අපි දුම්රිය ගමන යනකොට අර දැකපු පාලම ආසන්නයෙන් ගලාගෙන බහින නදිය තමයි ඔය කියන ස්ට්‍රින්ගර්ස් ක්‍රීක් කියන නදිය. ඕකත් ඔන්න අපිට මෙතනදී දැනගන්න පුළුවන් වුණා. මේ රන් පතලේ ස්වර්ණමය යුගය විදිහට සලකන්නේ 1870වත් 1900ත් අතර කාලය. ඒ මොකද කියනවා නම් මේ කාලේ කැනීම් කළ ලොං ටනල් එක්ස්ටෙන්ඩඩ් සමාගම තමයි වික්ටෝරියා ප්‍රාන්තයේ සාර්ථකම රන් කැනීම් සමාගම විදිහට අදටත් සලකන්නේ. ඔන්න මම මේ විස්තර බලන අතරතුර මේ දෙන්නට හම්බ වෙලා යාළුවෙක්. මේ ස්ථානයේ සඳහන් වෙන දැන්වීම් පුවරුවල සඳහන් වෙනවා 1914 ලොං ටනල් එක්ස්ටෙන්ඩඩ් සමාගම සම්පූර්ණයෙන්ම මේ පතල් කැනීම් කටයුතු නවත්වලා මේගොල්ලන්ගේ තිබ්බ සියලුම ආම්පන්න එතකොට යන්ත්‍ර සූත්‍රත් අරගෙන මෙල්බර්න් වලට ගියා කියලා. එතකොට ඒ අනකොට මේ සියලුම දේවල් නැවත අරන් ගියත් නැවත පසු කාලීනව සංචාරකයන්ගේ නැරඹීම සඳහා මේක ප්‍රදර්ශනාත්මක ලෙස මේ වගේ ස්ථානයක් හදන්න ඒ වෙන්දේසිය විකුණලන ලද ඇතැම් භාණ්ඩ නැවතත් සංරක්ෂණය කරලා මේ ස්ථානයට ලබා දීලා තියෙනවා. ඉතින් මෙතන තියෙන ගොඩාක් දේවල් ඒ ඉස්සර පතල් කර්මාන්තය කරද්දී යොදාගත්ත ඒ හිටපු පතල් කරුවන් භාවිතා කරපු උපකරණ ඒගොල්ලෝ එදිනෙදා ජීවිතයේ ඒ කටයුතු සිදු කරන අතරතුර ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න යොදාගත්ත මෙවලම් ඒගොල්ලෝ ඇඳපු ඇඳුම් ඒ වගේ දේවල් තමයි මෙතන නැවතත් අපිට දැක බලා ගන්න මේගොල්ලෝ සංරක්ෂණය කරලා මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මෙතන අපිට තවදුරටත් ගන්න පුළුවන් එක සුවනියර්ස් තියෙනවා. ඉතින් අපිට ඒවා මිලදී ගැනීමේ පහසුකම් තියෙනවා. ඔගොල්ලෝ දැන් මේ දකින්නේ පතල් කළමනාකරුගේ කාර්යාලය විදිහට භාවිතා කරපු කොටස ඒගොල්ලෝ සංරක්ෂණය කරලා අද බලන්න එන අයට හසකස් කරලා තියෙන ආකාරය. ඉතින් මෙතන ඇතුළට යන්න බෑ. නමුත් අපිට එළියේ ඉඳන් මේ වගේ දල වශයෙන් ඒගොල්ලන්ගේ එක් පතල් කළමනාකරුගේ කාර්යාලයේ කොටසක් ඔහු භාවිතා කරපු භාණ්ඩ වගේ දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. මට මේ දේවල් දකිනකොට කොයි හැටි වෙතත් මතක් වුණේ ජීවිත අවදානමක් සහිතව තමයි මොන ආකාරයට වුණත් මේ පතල් කැනීම් කටයුතු සිද්ධ කරලා තියෙන්නේ. රත්තරන් පතලක් වුණත්. මොකද අපේ ශ්‍රී ලංකාවේ මම ගිහින් තියෙනවා මිනිරම් පතල බලන්න. ඉතින් ඒ කර්මාන්තයත් මේ රන් කර්මාන්තයත් ඒ දෙකේ යම් සමානාත්මතාවයක් තියෙන බව තමයි මට මෙතනට මේ බඩු යන්ත්‍ර සූත්‍ර මේ දේවල්
දැක්කහම දැනුනේ. ඉතින් මෙන්න මේ පොතේ සංචාරකයින්ට ඒගොල්ලන්ගේ අදහස් ලියන්න තිබුණා. ඉතින් මම ලිව්වා මගේ ශ්‍රී ලංකාව වගේම ඕගලන්ගේ ඕස්ට්‍රේලියාවත් හරිම පොහොසත් සුන්දර රටක් කියලා. ඉතින් එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගන්න මේ රත්තරන් පතර ඇතුළට යන්න. ඊට කලින් අපි පතර ඇතුළට යන්න කලින් ලෑස්ති වෙන්න ඕනේ. ඒකට ආරක්ෂිත හිස්වැසුම් එහෙම පළඳින්න ඕනේ. ඉතින් ඒ සඳහා මෙන්න මේ කුටිය ඇතුළට ගිහිල්ලා ඒගොල්ලෝ ලෑස්ති කරලා තියෙනවා ඒ අවශ්‍ය පළඳන අපිට උපකරණ ඒවා පැළඳගෙන තමයි පතල ඇතුළට යන්න තියෙන්නේ. ඒ වගේම එක ගමන් වාරයකට 20ක පිරිසක් පමණයි මේ පතල ඇතුළට එකගෙන යන්න ඒගොල්ලෝ සූදානම් වෙලා තියෙන්නේ. ඒකට මඟ පෙන්වන්නේ අපිත් එක්ක එනවා. පතල ඇතුලේ මීටර් 250ක වගේ කුඩා දුරක් තමයි අපිව එකගෙන යන්නේ. මේ සමස්ත ගමනම විනාඩි 30ක විතර ගමනක් තියෙනවා පතල ඇතුලේ. ඉතින් පතල ඇතුලේ උෂ්ණත්වය ටිකක් වැඩි නිසා ටිකක් සැහැල්ලු රස්නය දැනෙන දවසක නම් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන යන එක හොඳයි. නමුත් අපි ගිය දවසේ සීතල ගතිය ටිකක් වැඩි. ඒ හින්දා අපි මෙහෙම කබා දාගෙන තමයි මේක ඇතුළට ගියේ. ඔන්න මේ තියෙන්නේ පතල ඇතුළට ඇතුල් වෙන ස්ථානය. ඉතින් මෙතනට ඇතුළට යන්න කලින් අපිට මඟ පෙන්වන මහත්තයා විස්තර කරලා දෙනවා අපි ඇතුළට ගියාම කොහොමද එක පෙළට යන්න ඕනේ සහ අපිට ඇතුලේ ඡායාරූප ගන්නවා නම් වීඩියෝ කරනවා නම් ඒ දේවල් වලට බාධාවක් නැහැ. එහෙම කරන්න පුළුවන් කියන එක සම්බන්ධව ඉතින් අපිව කලින් මේ දැනුවත් කරනවා තමයි යන්න කලින් ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් අපි යන්නේ මේ දැන් මේ ඇතුල් වෙලා තියෙන්නේ පතල ඇතුළත මීටර් 250ක දුර යන්න ආරම්භ කරලා අපි මේ තියන්නේ. ඉතින් මේ වගේ ලයිට් එලි එහෙම දාලා තියෙනවා. කොහොම නමුත් පතල ඇතුලේ ඊටාම අන්ධකාරයේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒක නමුත් හරිම පහසුවෙන් ඇවිදගෙන යන්න පුළුවන් වෙන විදිහට පොළව මතු පිට ඒගොල්ලෝ දැන් සකස් කරලා තියෙනවා. නමුත් මෙහෙම යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඉස්සර දැනට වසර ගණනාවකට ශතවර්ෂ කිහිපයකට කලින් මොනතරම් අමාරුවෙන් මේ කටයුතු මෙච්චර මෙහෙම ඇතුළට මේ කැණීම් කටයුතු සිද්ධ කරන්න ඇතිද කියන එක සම්බන්ධව අපිට හිතා ගන්න පුළුවන්. ඇත්තටම ඉතින් මේ පාෂාණ මේ කන්දක් විදලා තමයි මේ පතල නිර්මාණය කළ තියෙන්නේ. දැන් අපි යන ස්තරය එහෙම පහලට තට්ටු ඒගොල්ලෝ කිව්ව විදිහට ස්ටෙප්ස් 32ක් පහලට තියෙනවා. නමුත් අපි එහෙම පහළ ස්තරවලට යන්නේ නැහැ. යන්න අවස්ථාව නැහැ. අපි මේ වගේ කෙලින්ම තනි තලාවක ඇවිදිනවා වගේ හැඟීමක් තමයි අපිට මේ ඇතුළත ගමන් කරනකොට දැනෙන්නේ. ඒ වගේම මේ ඇතුලේ හරිම මේ පස තෙතයි පොළව තෙත ගතියක් තියෙනවා. වතුර කාන්දු වෙනවා පේනවා. තව ඇතුළට යනකොට ඔයගලන්ට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඇතුලේ ඒගොල්ලෝ නිර්මාණාත්මක හදලා තියෙනවා යම් යම් උපකරණ. ඒවා යොදාගත් ආකාරය ඒවා අපිට ඒ ගමන අතරතුර තනින් තන මඟ පෙන්වන මහත්තයා අපිට කියලා දෙනවා මොනාටද මේ උපකරණ යොදාගත්තේ කියන එක සම්බන්ධව. ඒ කාලේ විදුලිය තිබිලා නෑ. ඉතින් පතල්කරුවන් ආලෝකය සඳහා ඉටි පන්දම් තමයි යොදාගෙන තියෙන්නේ. පර්වතය විදින්න මුල් කාලේ ඩයනමයිට් වෙනුවට වෙඩි බෙහෙත් තමයි යොදාගත්ත කියලා අපිට මේ මඟ පෙන්වන මහත්මයා විසින් කිව්වේ. ඉතින් ඒ වගේම මේ කන්ද විදිනකොට එයා අපිට පෙන්නවා යකඩ කූරක් වගේ යකඩ කූරක්. ඒක එක් පුද්ගලයෙක් විසින් අල්ලගෙන ඉන්නකොට තවත් පුද්ගලයෙක් වැරෙන් පහර දීලා තමයි මුල්ම කාලේ මේ පත්තල හාරලා තියෙන්නේ. ඉතින් කිලෝමීටර් 8ක් වගේ දුරකට මේ සම්පූර්ණ පතල අද වෙනකොට දිගට හාරලා තියෙනවා. නමුත් මුල් කාලේ මීටර් 250ක දුර හාරන්නේ ඒගොල්ලෝ අවුරුදු 8ක වගේ කාලයක් ගත වුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔහොම මේ පෙන්නන්නේ අර මම ඔයාලට කලින් කිව්ව ටැප්
කියන යකඩ කූර ඊට පසු කාලීනව ඔයගලන්ට මේ දැන් පෙන්නන විදුම් උපකරණය යොදාගෙන තියෙනවා. මේක වායු පීඩන විදුම් උපකරණයක් විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. මේක විඩෝ මේක. එහෙම නැත්නම් සිංහල තේරුම විදිහට ගත්තොත් වැන්දඹුවන් බිහි කරන උපකරණීය විදිහට හඳුන්වලා තියෙනවා. මොකද මේ පතුලේ වැඩ කරපු පතල්කරුවන් මේ අධික දූවිලි ආශ්වාස කිරීම නිසා මාරාන්තික පෙනහළු රෝගයක් වැළඳීම නිසා ඊටාම තරුණ අවදියේදීම මිය ගිහිල්ලා තියෙනවා. මුල් කාලීනව මේ පතල් කර්මාන්ත කටයුතු වල නිරත වෙච්ච පුද්ගලයෝ. ඉතින් ඒ හින්දා තමයි මේ උපකරණය එහෙම හඳුන්වලා තියෙන්නේ. ඉතින් මට නම් මේ වෙනකොට පතලෙන් එළියට එන්න බොහොම ඉක්මනට එළියට එන අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි එළියට ආවා. මේ එළියට ආවම අපිට දැක ගන්න පුළුවන් වුණා ඔය පතලේ මුල් කාලීනව ඒ පතල් හැරීම් කරනකොට ඒ හාරපු පස් ඒ වගේ දේවල් මැටි වගේ ඒ තිබුණ දේවල් පතලෙන් උඩට ගෙන්න භාවිතා කරපු අර මොනවාද කූඩ එහෙම නැත්නම් ඒ උපකරණ ඒව තමයි දැන් මේ එළියේ ඒගොල්ලෝ ඒ තැන්වල මෙහෙම දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ කාලෙදී මේ භාවිතා කරපු උපකරණ. මෙතන තියෙන්නේ අපිට මඟ පෙන්වන අපිත් එක්ක ආපු මේ මහත්තයා අපේ දුව බොහොම හොඳට මේ පතල ඇතුළ තුළ ගමන පුරාවට මෙයා හොඳට හිටියා කියලා එයාව ඇප්‍රීසියේට් කරන්න මේ යාට ගෙනල්ලා දුන්න පොඩි ගලක් ඒකේ ගාලා තියෙනවා ගෝල්ඩ් ඩස්ට් එක වගේ රත්තරන්ද කියන්නේ නම් දන්නේ නැහැ කොයි හැටි වෙතත් ඉතින් ඒක හරිම වටිනවා මතස්ක සටහනක්. එහෙනම් ඊළඟට වල්හලා නගරයේ තවත් ලස්සන ස්ථාන කීපයක් නරඹන්න යන්න එකතු වෙන්න ඊළඟ වීඩියෝවෙන්.